අයියෝ අම්මේ ජෝසියා මගේ පළවෙනි කොල්ලා නෙමෙයි. මං 8 වසරේදී යාළුනේ කසොන් එක්ක. 9 වසරේදී යාළුනේ පසිදුත් එක්ක. 10 වසරේදී යාළුනේ ෂෙනාල් එක්ක. 11 දී මං යාළුනේ සරිත් එක්ක. ඊට පස්සේ මං ජේසන් අයියත් එක්ක යාළුනා. අම්මලට හොරෙන් අපි දෙන්න එන්ගේජ් වුණා. පස්සේ අපි දෙන්න ගැලපෙන්නේ නැති හින්දා ඩිවෝස් වුණා. මම්මී මොනවද මේ කියවන්නේ? මොකද ලෝචි විහිළු කරන්නේ මේ වගේ වෙලාවක? කවුද යකෝ විහිළු කරේ? මං ඇත්ත කියන්නේ. මමයි ජේසුනේ මැරි කළා සයිප්‍රස් යන්න හිටියේ. මොකද එහෙ මැරේජ් කපල් වලට හොඳ ඔෆර් එකක් ආවා. අනේ දෙයනේ. ඇයි මම්මී කිසි පාලනයක් නැතුව ඇත්තම කියන්නේ? මහ වංචාකාරියක්. මාව රැවට්ටුවා. 5 වසරේ පාට පැන්සල් දීපු කොල්ලෙක් ගැන කී. එන ගහනවා. ආනේ කෝලිතයි උනා. කෝලිත අයියා? මොකක්? කෝලිත? කවුද කෝලිත? ඔව් අම්මේ මේ ඉන්නේ මගේ කෝලිත අයියා. ඈ? පිස්සුද චූටි? මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ජොසියා. උඹ ඇත්ත කියපන් කොල්ලෝ. උඹේ නම කෝලිතද ජොසියාද? මං ජිනාල් ඇන්ටි. හා? උඹට මම යකෝ උඹට අපේ කෙල්ලෝ දෙන්න වගේ තව කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද? ගණන් කරන්න බෑ ඇන්ටි. ඒ කියන්නේ මාව ලක්වෙත් දෙන්නම රැවට්ටුවද? මගේ පොඩි කෙල්ල විතරයි බලන් යද්දි මෙතන අවංකව එක කොල්ලෙක්ට විතරක් ආදරය කරලා තියෙන්නේ. නෑ අම්මේ මං ගිය සතියේ බස් එකේ කොන්දොස්තර අයියව යාළු කරගත්තා. බස් එකේ නිකන් යන්න පුළුවන් නේ. අයියෝ මම්මේ මොනවා කියනවද මන්දා? අයියෝ උඹලා මහ පුදුමාකාර නැහැදිච්ච හැත්තක් යකුනේ. බලපන් මේ සහස්‍රේ පොල් බූරුව තොපි 2000න් පස්සේ ඔල්මාද මදන යක්කෝ. ගහන්න හිතනවා මට තොපි 3 දෙනාටම ඇත්තමයි. ඇන්ටි එතකොට ඒ කාලේ ලෝචිගේ තාත්තත් එක්ක විතරද යාළුලා හිටියේ? මොනවා කතා කරනවද කොල්ලෝ? මම ලෝචිගේ තාත්තට කලින් තව කසාද 4ක් කරගෙන තියෙනවා. උඹලට කියන්න මම ඒ කාලේ හොද නේද? අනේ ගොනෝ තමසිට කොල්ලෙක් එක්ක යාළු වෙන කලින් පොඩක් ඒ කොල්ලා ගැන හොයලා බලන්න බැරි වුණා. ඉතින් තමුසිට තිබ්බනේ හොයලා බලන්න. මොකද බම්මේ මරාගන්නේ? අනේ අම්මේ බලන්නකෝ මේ අරන් හදාගත්තු එකේ ලොකුකම. අරන් හදාගත්ත කි බලන්නකො අම්මේ මට කියන කතා. මොනවද බම්මේ කියවන්නේ?